මනුෂ්‍ය ඉතිහාසයේ හිටපු ෆේමස්ම කෙනා ජේසුස් වහන්සේද? ඕක හොඳ ප්‍රශ්නයක්. ඕකට උත්තරේ ඔව් ජේසුස් වහන්සේ තමයි මනුෂ්‍ය ඉතිහාසයේ හිටපු ෆේමස්ම එහෙමත් නැත්නම් ඉන්ෆ්ලුවෙන්ෂල්ම කැරක්ටර් එක. දැන් ජේසුස් වහන්සේ ෆේමස්ම සහ ඉන්ෆ්ලුවෙන්ෂල්ම එහෙමත් නැත්නම් වැඩිම බලපෑමක් ඇති කරපු කෙනා බවට පත් වෙන්නේ ඇයි කියන එක මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. හැබැයි මුලින්ම මම කියන්න කැමතියි ජේසුස් වහන්සේත් එක්ක ඔයා ඒ කාලේ නාසරෙත් වල හිටියා නම් ජෙරුසලමේ හිටියා නම් ඔයා ජේසුස් වහන්සේ හිටපු කාලේ හිටියා නම් ඔයා ජීවිතේට හිතන එකක් නෑ. ජේසුස් වහන්සේ මේ වගේ ඉන්ෆ්ලුවෙන්ෂල් කැරක්ටර් එකක් මේ වගේ ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙයි කියලා. මොකද ජේසුස් වහන්සේ හිටපු කාලේ මේ ඉන්ටර්නෙට් තිබ්බේ නෑනේ. සෝෂල් මීඩියා තිබ්බේ නෑනේ. දැන් අපි වීඩියෝ එකක් දාලා ෆොටෝ එකක් දාලා ෆේමස් වෙනවා වගේ. ජේසුස් වහන්සේට එම් ෆේමස් වෙන්න හැකියාවක් තිබ්බේ නෑ. හැබැයි ජේසුස් වහන්සේ කරපු දේවල් නිසා ජේසුස් වහන්සේ ලෝකේ ඉන්න most influential character එක බවට පත් වුණා. ඉතින් මේක මම කියන දෙයක් නෙමෙයි. අපි බලමු මේක ගැන මොකක්ද තියෙන සාධක කියලා. මේක ගැන රිසර්ච් එකක් කරලා සහ මේක ගැන පොතක් ලියලා තියෙනවා ස්ටීවන්ස් කියන කෙනා. මේ ස්ටීවන්ස් කියන කෙනා කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක්. එතකොට මෙයා ලියලා තියෙනවා Who is Bigger කියලා පොතක්. මේ Who is Bigger කියන පොතේ මේ චරිත වලට රෑන්කින් දීලා තියෙනවා. මේ මනුෂ්‍ය ඉතිහාසයේ හිටපු ඒ influential characters, famous characters වලට රෑන්කින් දීලා තියෙනවා. එතකොට මේගොල්ලෝ මේක කරලා තියෙන්නේ අන්තර්ජාලයේ තියෙන දේවල් යොදාගෙන සහ අතීතයේ ලියවෙච්ච පොත් එහෙමත් නැත්නම් අතීත ග්‍රන්ථවල මේ නම කියන එක වැඩිපුරම සඳහන් වෙලා තියෙන අයගේ ලයිස්තුවක් අරගෙන ඒකෙන් වැඩිපුරම සඳහන් වෙලා තියෙන අයව ඒගොල්ලෝ රෑන්ක් එකක් විදිහට හදලා තියෙනවා. එතකොට මේ රෑන්කින් වල ජේසුස් වහන්සේ තමයි පළවෙනි ස්ථානයට අවිලා තියෙන්නේ. දෙවෙනි ස්ථානයේ නැපෝලියන් බොනපාර්ට්, එහෙම නැත්නම් විලියම් ෂේක්ස්පියර් ඔය වගේ අයත් එක්ක ජේසුස් වහන්සේ උඩම තැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි හිස්ටොරිකල් රෙකෝඩ්ස් වල එහෙමත් නැත්නම් අතීතයේ ලියවිච්ච ඒ පොත්වල හැම වචන 10000කටම සැරයක් ජේසුස් වහන්සේ කියන නම සඳහන් වෙනවා කියලා. ඉතින් මේක නිකන් මිනිස්සු කියන දෙයක් නෙමෙයි. මේක රිසර්ච් එකට පස්සේ කියන දෙයක්. ඉතින් මේ වගේ රිසර්ච් ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ රිසර්ච් එක කරලා හොයාගන්න පුළුවන් මම මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. හැබැයි මම දැන් කියන්නම් මගේ view එක මොකක්ද මේක ගැන. ඇයි ජේසුස් වහන්සේ ලෝකේ ෆේමස්ම පුද්ගලයා බවට පත් වෙන්නේ කියන එක. මගේ view එකට අනුව ජේසුස් වහන්සේ ලෝකේ ඉන්න ෆේමස්ම පුද්ගලයා බවට පත් වෙන්නේ එයා කරපු සැක්‍රිෆයිස් එක නිසා. එයා කරපු පරිත්‍යාගය නිසා. මම මගේ කලින් වීඩියෝස් වල කියලා තියෙනවා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර තියෙන හිඩස නැති කරන්න තමයි ජේසුස් වහන්සේ පූජාවක් බවට පත් වුනේ කියලා. ඉතින් ජේසුස් වහන්සේ පූජාවක් බවට පත් වුනේ නිකන් නෙමෙයි. ජේසුස් වහන්සේ නිකන් මැරුණේ නැහැ. ජේසුස් වහන්සේ වද විඳලා කුරුසිය ගොල්ගොතා කන්දට ගෙනහිල්ලා කුරුසිය ඇන ගහලා ඊට කලින් කසපාර කාලා මිනිස්යාගේ පාපේ ජේසුස් වහන්සේ පිට දරාගෙන තමයි ජේසුස් වහන්සේ යාගයක් බවට පත් වුනේ. හැබැයි ජේසුස් වහන්සේ යාගයක් බවට පත් වෙලා මැරුණේ නැහැ. ජේසුස් වහන්සේ මැරිලා දවස් 3කින් නැවත නැගිට්ටා. හැබැයි කවුරුත් එහෙම නැවත නැගිටලා නැහැ. ජේසුස් වහන්සේ විතරයි නැවත නැගිටලා තියෙන්නේ. ඊට පස්සේ ජේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේව අපට එව්වා. ඉතින් අද වෙනකන් ජේසුස් වහන්සේ ජීවමානයි. අපිට ඉන්නේ මැරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි. ජේසුස් වහන්සේ කියන්නේ මැරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි. ජේසුස් වහන්සේ කියන්නේ මැරිච්ච චරිතයක් නෙමෙයි. ජේසුස් වහන්සේ කියන්නේ අදටත් ජීවත් වෙන චරිතයක්. ඉතින් ජේසුස් වහන්සේ ඒ කරපු සැක්‍රිෆයිස් එක නිසා ඒ සැක්‍රිෆයිස් එක හරහා හරි මාර්ගයට දෙවියන් වහන්සේ ළඟට දෙවියන් වහන්සේ තුලට ආපු මිනිස්සු ප්‍රමාණය නිසා තමයි ජේසුස් වහන්සේ මේ තරම් ප්‍රසිද්ධ. මොකද ඔයගොල්ලෝ දන්නවා කිතුණු අය ලෝකේ ඉන්නවා භාගයකට වැඩිය. ඉතින් එතනින්ම තේරෙනවා කවුද වැඩිපුරම ප්‍රසිද්ධ කෙනා කියලා. ඉතින් ජේසුස් වහන්සේ කියන කෙනා ගැන ඉගෙන ගන්න. ජේසුස් වහන්සේ මොකක්ද ඉගැන්වුවේ කියලා හොයලා බලන්න. ජේසුස් වහන්සේ මොනවද කරේ කියලා හොයලා බලන්න. ඇයි මම කියන්නේ ජේසුස් වහන්සේ අදටත් ජීවමානයි කියන එක හොයලා බලන්න. ඕගොල්ලන්ට තේරෙයි මොකක්ද මම මේ කියන දේවල් වල තේරුම කියලා. මොකක්ද ජේසුස් වහන්සේත් එක්ක යන ගමනේ තියෙන ලස්සන කියලා. කොහොමද ඒක වාගේ ජීවිතේට වැදගත් වෙන්නේ කියන එක. ඉතින් ওই ටික ওই දේවල් හොයලා බලන්න. ඔයත් ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න උත්සාහ කරන්න. ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. මොකද උන්වහන්සේ අදටත් ජීවමානයි. ඔය ටික මතක තියාගන්න. Now have a very nice day and God bless you.